Hi, welcome back to my YouTube channel. ඉතින් අන්න අදත් ආවා ලස්සන වීඩියෝ එකක් ඔයාලත් එක්ක ෂෙයා කරගන්න. ලස්සන චූටි අමුත්තිකුත් අරන් තමයි අද නම් වීඩියෝ එක අරන් ඇවිල්ලා තියෙන්නේ. ඉතින් වීඩියෝ එකත් එක්ක දිගටම එකතු වෙලා ඉන්න බලමු කවුද මේ අමුත්තා කියලා. ඔන්න ඉතින් හැමදාමත් වගේ මගේ කිචන් එකෙන් තමයි අදත් වීඩියෝ එක ස්ටාර්ට් කරන්නේ. අද ඩීප් ක්ලීන් එකක් තමයි මම කරන්න ලෑස්ති වෙන්නේ. මොකද මගේ කිචන් එකේ සම්පූර්ණම මෙසි වෙලා තියෙන මේ දවස් ටිකේ චුට්ටක් විතර වැඩි දවස් ටිකක් මම ගිහුවේ ගිය ටිකේම. ඉතින් ඒකින්ද හිතුණා අද මුළු කිචන් එකම ඩීප් ක්ලීන් කරනවා කියලා. ඉතින් ටිකක් ඔයාලත් එක්ක ෂෙයා කරගන්නම්. මොකද මගේ වීඩියෝ එක යන අතරමැද ඇත්තටම පවර් කට් එකක් වෙලා මට වීඩියෝ ටික කරගන්න බැරි වුණා. ඉතින් ඔයාලා දන්නවා මගේ ළඟ කිචන් ඩෙකෝස් ගොඩාරියක් තියෙනවා මගේ කලෙක්ෂන් එකක් විදිහට මම එකතු කරන. ඉතින් ඒ දේවල් එකතු කරගෙන මගේ මේ පැන්ටි টොප්ස් හතරම කොයි විදිහටද මම ලස්සනට arrange කරන්න කියලා තමයි අද ඔයාලත් එක්ක ෂෙයා කරගන්න ලෑස්ති වෙන්නේ. ඉතින් වීඩියෝ එකත් එක්ක දිගටම ඉඳලා කොයි විදිහටද මේ දේවල් අවසන් වෙන්නේ කියලාත් ඔයාලට බලන්න පුළුවන්. ඉතින් මේ දකින්නේ මම අලුතෙන් මගේ කිචන් එකට එකතු කරගත්ත පුංචි ගැජට් එකක්. මේක වයර් හෝල්ඩ් එකක්. අපිට අපේ මයික්‍රෝවේව් එකේ එහෙම නැත්නම් අපේ රයිස් කුකර් එකේ බ්ලෙන්ඩර් එකේ වයර් එක ස්විච් කරන තැනට අපිට මෙයාව හෝල්ඩ් කරන්න පුළුවන්. මෙන්න මේ විදිහට වයර් එක එයාගේ අතට හැන්ග් කරලා තියන්න. කිචන් එකේ වැඩ ටික කරගන්න ගත්තට මොකද අපේ ගෙදර චුටි අමුත්තෙක් ඉන්නානේ. ඉතින් එයාගේ කෑම තමයි දැන් මේ දෝණි හදන ගමන් ඉන්නේ. ඉක්මනට එයාට මේ කුක්කු එක පොවලා ආපහු දුවන්න ඕනේ මම මගේ වැඩ ටික කරගන්න. ඉතින් ওই විදිහට තමයි මේ දවස් ටික ගත වෙන්නේ අපේ. මම ප්ලේට් රැක් එකක් ගත්තා අලුතෙන්. ඉතින් මේක ඔයාලටත් පර්චේස් කරන්න පුළුවන්. මේක වුඩ් වලින් හදලා තියෙන ටිකක් විතර බරයි. මොකද සෙරමික් ප්ලේට් වගේ දේවල් අපි මේ විදිහට හෝල්ඩ් කරනකොට සමහර ලාවට අර ප්ලාස්ටික් වලින් එන ඒවා ඉක්මනට පෙරලෙන්න බලනවානේ. ඉතින් මම ඒකට සොලියුෂන් එකක් විදිහට මෙන්න මේ වගේ වුඩන් එකක් දැන් යූස් කරන්න පටන් අරන් තියෙනවා. ඉතින් මේ අයිටම් එකක් දැන් මගේ ස්ටොක් එක ෂොප් එකට එකතු වෙලා තියෙන්නේ. ඉතින් ඒ වගේම කියන්න ඕනේ හැමදාමත් වගේ හිතන විදිහට වෙනස් කර මම මගේ මේ පුංචි පැන්ට්‍රි එක විදිහට වෙනස් කරනවානේ. ඉතින් ඒකට ගොඩාක් කට්ටිය ලස්සන කමෙන්ට්ස් දානවා. ඔයාලා හැමෝටම ගොඩාක් ස්තුතියි. මම දන්නවා ගොඩාක් කට්ටිය මේ වගේ දේවල් කරන්න හරි කැමතියි. මොකද අපි ගෘහණියෝ විදිහට අපි හැම වෙලෙම ගැවසෙන්නේ කිචන් එකේමනේ වැඩි වෙලාවක් ඉන්නේ කිචන් එකේ. ඉතින් ඉස්සර නම් මමත් ඒ වගේ. නමුත් දැන් මගේ වැඩත් එක්ක මට පොට්ටක් විතර මගේ මේ පුංචි කුස්සිය හරියට මිස් වෙනවා. ඉතින් වෙලාවක් ලැබුණු ගමන් මට පුංචි වෙලාවක් ලැබුණු ගමන් ඒත් මන් දුවගෙන එන්නේ මගේ මේ දේවල් ලස්සනට පිළිවෙලට තියාගන්න පුළුවන් විදි කොයි විදිහටද කියලා ප්ලෑන් කරන්න බලාගෙන. ඉතින් ওই විදිහට තමයි මම මගේ එක පැන්ට්‍රි එකේ සයිඩ් එකක් ලෑස්ති කරගත්තේ. ඉතින් නමුත් මේ දේ නෙමෙයි ඔයාලට අන්තිමට බලන්න වෙන්නේ. ඔන්න බලන්නකෝ මේක සම්පූර්ණව වෙනස් වෙනවා. මොකද මම පැන්ට්‍රි එකේ එක පැත්තකට ගත්ත රයිස් කුකර් එකත් මගේ oven එකත්. ඉතින් මට ඕන උනේ මෙතන ලෙමන් ටීම් එකට හදාගන්න. මොකද මගේ එක ඩිනර් ප්ලේට් එකක් තියෙනවා. මම ලෙමන් ටීම් එකට ගත්තා. ඉතින් මට ඕන උනා ඒක මගේ ප්ලේට් හෝල්ඩ් එකටත් තියලා මේ කෝන් එක ලස්සනට ලෙමන් සෙරමික් ඕර්නමන්ට්ස් වලින් ඩෙකෝ කරගන්න. ඉතින් ඒක අමතක වෙලා තමයි මම මේ දාගෙන මෙතන මේ විදිහට කරන්නේ. නමුත් අන්තිමට මට ඒ දේ ආයෙත් එතනට ගෙනල්ලා ප්ලේස් කරගන්න පුළුවන්. ඒක එහෙම කරන අතරේ මම චුට්ටක් විතර ගියා පප්පාගේ රූම් එකට. එයා මොනවද කරන්න කියලා බලන්න. පීචස් එක්ක සෙල්ලම් කරන ගමන් තමයි එයා නම් ඉන්නේ. බලන්නකෝ ඒ දෙන්නගේ චූටි සෙල්ලමේ තියෙන ලස්සන හරියට ආස හිතෙනවා. ඉතින් මේ වගේ බබෙක් එක්ක චූටි සුරුතලෙක් ඉන්නවා කියලා කියන එක ඇත්තටම ඒක හරිම සතුටක්. අපි ගොඩක් වෙලාවට හිතනවා මේ සත්තුන්ව අපි ගෙදරට අරගෙන අපි එයාලට හරි ලොකු පින්කමක් කරනවා කියලා. නමුත් ඔයාලා දන්නවද? ඔයාලා විශ්වාස කරනවද? අපි තමයි පින් දෙන්න ඕනේ මේ පුංචි සුරුතලු අපේ ගෙදරට එනවට. මොකද අපි ඒ තරමටම ලොකු පින්වන්ත මිනිස්සු කියලා දැනෙන්නේ මේ වගේ කෙනෙක් අපේ ගෙදර ඉන්නකොට. එයාලා කොච්චර අපේ මනස නිදහස් කරනවද කියන එක දකින්න දැනෙන්න ඒ වගේ කෙනෙක්ව තමන්ගේ ගෙදර ඇති කරන්න ඕනේ. ඒ නැතුව අපිට ඒ දේ තේරෙන්නේ නැහැ.
මොකද ගොඩක් වෙලාවට ගොඩක් අය හිතන දෙයක් නේ මේ සතා හරි වාසනාවන්තයි අපි ළඟට ආව එක ගැන කියලා. නමුත් ඇත්තම කතාව නම් සතා නෙමේ වාසනාවන්ත. ඔයා තමයි වාසනාවන්ත. එයා ඔයාගේ ගෙදරට ඔයාව හොයාගෙන ආපු එක ගැන. මම නම් හිතන්නේ ඒ විදිහට. මොකද මගේ ගෙදර හැදෙන අකීරා පුදුමාකාර විදිහට අපිට සතුටක් ගේනවා. අපේ පවුලට ලොකු සතුටක් ගේනවා. එයා කරන දේවල් බලලා අපි හැම වෙලෙම ගොඩාක් සැනසෙනවා. හරියට සතුටු වෙනවා. ඉතින් ඒක නිසා මේ වගේ අය අපිත් එක්ක එකතු වෙන එක ගැන ඇත්තටම හරියටම වාසනාවන්ත මිනිස්සු විදියට අපි තමයි කියන එක තමයි මම නම් කියන්නේ. ඉතින් මේ අදහසට තව කෙනෙක් වෙනස් අර්ථකථනයක් දෙන්න පුළුවන්. නමුත් මම මේ කිව්වේ මට දැනෙන දේ සහ මම විශ්වාස කරන දේ. ඉතින් ඒකට ඔයාලගේ අදහස් මොන වගේද කියලාත් කමෙන්ට් එකක් දාන්න අමතක කරන්න එපා. ඒ වගේම තමයි මේක පුංචි වෙලාවක් කරගන්නවා මගේ channel එකේ ඉන්න ඔයාලා හැමෝටම ගොඩාක් ආදරේ ගොඩාක් ස්තුතියි කියලා කියන්න. සහ ඔයා අද නම් මගේ channel එකට ආවේ මගේ වීඩියෝ එකක් බලන්න අමතක කරන්න එපා channel එක subscribe කරලා bell notification එකත් all කියන button එකටම දාලා එකතු වෙන්න. එතකොට ඔයාට පුළුවන් මගේ වීඩියෝස් මම දාපු ගමන්ම බලන්න. කොළ පාට කියලා කියන්නේ මම ආසම පාට. S2ට දකින්න හරිම ප්‍රිය පාටක් තමයි green color කියලා කියන්නේ. ඉතින් මගේ kitchen එකේ මම මේ වගේ indoor plants ටිකක් එකතු කරගෙන ඉන්නවා. මොකද මම හැම වෙලේම මම තියෙන හැම කෝන් එකකටම ග්‍රීන් ප්ලාන්ට් එකක් තියාගන්න අමතක කරන්නේ නැහැ. මම දන්නේ ඒක මට හරි ආසයි. මම කැමතියි කොළ පාට මගේ කිචන් එකේ හැම වෙලේම දකින්න මම ආසයි. ඉතින් ඒ විදිහට ඒ පැත්තත් ලෑස්ති කරගෙන ඔයාලා දන්නවා මේක මම ගත්තේ ක්‍රිස්මස් වලට මගේ ගෙදර ඩෙකෝ කරන්න. නමුත් දැන් මම ඒක පාවිච්චි කරනවා මගේ ටී කෝන් එකේ මගේ කොෆි බොටල්ස් තියන්න පුළුවන් විදිහට. ඇත්තටම කියන්න ඕනේ ඔයාලා මේ දකින පුංචි ටැග් එක මම ඒකට පොට්ටක්වත් කැමති නෑ ළමයි. මට ඒක ඇත්තටම gift එකක් හම්බෙච්ච එකක්. නමුත් මම ඒකට කැමති නෑ කිසිම හයියක් නැති product එකක් ඒක. හොඳම දේ මට මේ gift එක දීපු කෙනා මේ වීඩියෝ එක බලන්නේ නැත්නම් එයාගේ හිතරේ දෙයිනේ. ඉතින් ඒක ඔය යටම තියෙන tray එකත් කඩන් වැටුණා. ඔය විදිහට තියලා දවස් දෙකක්වත් මට තියන්න හම්බුනේ නැහැ. ඒක කඩන් වැටුණා. ඉතින් ඔන්න ඔය විදිහට තමයි මම අන්තිමට මගේ රයිස් කුකර් එක තියෙන ප්ලේස් එක හදාගත්තේ. ඔය පේනවනේ. පටන් ගත්ත එක විදියකින් ඉවර කරලා තියෙන තව විදියකින්. ඉතින් ඔය වගේ තමයි මම ඔයාලට එක හැමදාම කියනවා වගේ අපි කොච්චර ප්ලෑන් කරත් අපේ වැඩ අපි කරගෙන යනකොට පොඩි වෙනස්කම් සිද්ධ වෙනවා නේද? ජීවිතේ හැමදාමත් එකම විදිහට ගලාගෙන යන නොදී පුංචි වෙනස්කම් ඔයාගේ ජීවිතයත් එකතු කරගන්න උත්සාහ කරන්න. එතකොට ජීවිතේ තවත් ලස්සනයි. අදට වීඩියෝ එකෙන් සමුගෙන යන්න කාලේ නම් දැන් ඇවිල්ලා තියෙන්නේ. මම හිතනවා අදත් වීඩියෝ එක ඔයාලා එන්ජොයි කරන්න ඇති කියලා. තවත් ලස්සන දවසක ලස්සන වීඩියෝ එකක් අරන් ඉක්මනින්ම ඔයාලව හම්බෙන්න එන්නම්. එහෙනම් ගිහිල්ලා එන්නම්. Thank you for watching. Till next time. Bye bye.